ගන්නද? මාකොළ කිරිමත් කර. මුළු සරණ හැබැයි. ඕ අද නම් බෑ. අද නම් බෑ. අතාරින්න. බඩු ගත්තා. ක්‍රේවිං සැටිස්ෆයිඩ්. උඹට ඇති වෙච්ච මේ ආතල්ලේ කිය කො අල්ලගන්න කො ඒක තමයි ගන්න තිබ්බේ. තමයි බෑ. ඔයාලගේ වෙඩින් එකේ වීම. මට මෙයාව මරාගෙන කරලානේ. අර අසරණ වෙලා ඉන්නේ. ඔව් යකෝ. Costa is spreading Wisdom by Costa episode එකේ ඉන්නේ අපි. Wisdom by Costa. Wisdom by Costa. පෙරියමුල ස්පෙෂැලිටි නාරාගේ පොත්තු ඔයා තාම කෙල්ල ගොඩක් දෙන්නවාට ඔරෙග්ගම් මොකද වෙන්නේ? as usual ඔයාලා දන්නවා intro එක. අපි ළඟදිත් vlog එකක් දැම්ම. දැන් මේ ඇවිල්ලා කැරල්ල නෙමෙයි basically shows දෙකකට එන්න පටන් ගත්ත ගමන. අපි මුලින්ම ඩුබායි 7 ඒ කියන්නේ ජූනි 7 අපි ඩුබායි වල show එකක් ගන්නවා no ceiling කියලා. මමයි පදනමයි. දැන් මේ ඒ ෂෝ එකට පිටත් වෙන්න තමයි දැන් හෙල්සින්කි එයාපෝට් එකට ඇවිල්ලා තියෙන්නේ. සීන් එක කියන්නේ PTSD සීන් එක සෙට්ටලා තියෙන්නේ. වෙන මොකුත් හින්දා නෙමෙයි. මේ ෆ්ලයිට් එකේ ඩීටේල්ස් බැලුවම අන්තිම මොහොත තමයි දැනගත්තේ Pegasus Airlines කියලා. මම ගිය පාර vlog එකත් කිව්වා ඔය ෆ්ලයිට් එක අරගෙන අර ගොටුකොළ එයාපෝට් එකට ගිහලා කාපු කට්ට බෑගුත් නැති කරගෙන දැන් ඊයරා බලද්දී අම්මට සිරි ඒ ෆ්ලයිට් එකමයි බුක් වෙලා තියෙන්නේ. මගේ වැරද්ද මම ටිකට්ස් චෙක් කරේ නැහැ. හොඳ වෙලාවට දැනට නම් ෆ්ලයිට් එක ලේට් වෙන්නේ නැහැ මෙහෙන් ලේට් වුණොත් සේම් පුඩිය තමයි. බට් අද මාත් එක්ක හරිනම් චතුවත් ඉන්න ඕනේ මේ ට්‍රිප් එකේ තාම නැහැ. ඩුබායි no ceiling June 7th. කැරල්ල ගාල්ලේ June 13th. ඒ ෂෝ එකට පිටත් වෙච්ච ගමන තමයි දැන් මේ යන්නේ. පට්ට විසි එයාපෝට් එක අද නම් ඔයාලට පේනවා ඇති සීන් ඔන්න දැන් ප්‍රොපර් එයාපෝට් එක ගිය පාර වගේ නන්නේ බඩු තියෙනවා. anyways I'm going to the immigration soon. safe to say immigration එක check out වුණා. anyways එයාපෝට් එක වැඩි කියවන්නේ නැහැ. මොකද ලොකු vlog එකක් වෙයි මේක shows දෙකක් සති දෙකක් රටවල් දෙකක්. මම දැන් finally මේ Pegasus la on time යන flight එක. Before the time actually. Time එක ටිකක් කලින්. ගිය පාර මේ එයාපෝට් එකේ තමයි ෆ්ලයිට් එක පරක් වුණේ. ඔමාන් ෂෝ එකක් ගහන්න යන්න කියලා මයි චතුව. අද ෆ්ලයිට් එක දෙයියන්ගේ නාමයෙන් කලින්ම බැස්සුවා. so ගිය පාරටත් එක්ක හිලව් කරලා කැප්ටන්ට cheers. කොෆි එක බීලා ගේට් එක ගාවට යන්න තමයි ප්ලෑන් එක. So it's been a while that I have been in Dubai. උදේ 3:45 උදේ 3 කාලේ අපි ලෑන්ඩ් කරා ඩුබායි වලට. සෙට් එක ඇවිල්ලා ඉතින් මම පික් කරන්න ගෝස්තිය. but යා බෑග් එක අරගෙන අවුරුදු මේ 4කට පස්සේ ඩුබායි ආවේ. She that's crazy. Sampath, vlog it hi Varadhan. Hi. And the investor himself, yes. Hi. No, mage hobby. Waga nanganda vego. Keragitide.
අර ආවයිත් නෙවෙයි. කැටේ ගේන්න. උඩ පයින්න පා. අරුවල. මම ගෙවුවේ නෑ. බඩු ගෙවුවේ නෑ. ඔව් අපි ගෙවුවා. අපි ගෙවුවා. අපි ජරාව ගෙවුවා. Give me the phone, I can do it for you if you want. Like give me a laptop, I can do it for you, bro. Actually, I can do it from the phone maybe, bro. අම්මට හුරු view. Supriya. Carry view එක. You know what I just told him when I was there? You should go. කොච්චර වදුන vlog එක කරනවා. මේ ඉන්නේ අපි ඉන්න තැන. Yes. Dubai. Yeah. මේ තමයි ඉන්න පොට් එක. පුංචි මලිත් ඉන්නවා. Yes. සල්ලි දෙන්න කෝල දෙන්න නායක ගන්න තියෙනවා. අමකට ඉන්න දැන් තියෙන වොෂ්රූම් එක. Yes. දැන් තියෙන කාමරේ නිදා ගන්න තමයි තියෙන්නේ ඉතින් උත්ත. All right. බින්දුව 1.5 සුබ උදෑසනක් ගෑන් අද තමයි ෂෝ එක දවස. ඉතින් රිහර්සල්ස් කරන්න යන්න තව උඩට යන්න තියෙන්නේ 40th floor එකේ. ඉතින් as usual ඔයාලට වෙනවා ඉතින් ඩුබායි නලකට පස්සේ ආවේ. yes ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නේ උඩ තට්ටුවේ තමයි සවුන්ඩ් චෙක් එක තියෙන්නේ. ඒකට ගිහිල්ලා සවුන්ඩ් චෙක් එකක් දාලා හවස 5ට විතර පටන් ගන්නවා ෂෝ එක. මම 9ට විතර ගහන්නේ. ඕක තමයි ස්ටෝරිය. ඕක තමයි කතාව. තනියෙන් ඉන්නවා මේකට ඊයේ පොඩි සබක් දැම්මා, ඩ්‍රින්ක් එකක් දැම්මා, පාඩි පොඩි පාඩියක්, කාමර පාඩි, කුස්ති පාඩි සීන් එකක් දැම්මා. Yeah, that's about that. Yes. Yeah, මේක තමයි venue එක. As you can see, my camera එක මේ තියෙන heat එකට moist වෙලා තියෙන්නේ. Babe on the beat බහලා ඉන්නේ border එකට. No ceiling. මට ඉන්න අම්මෝ moist වෙලා තියෙන්නේ. Yeah. play කරන්නේ console එකෙන්ද නැත්නම් Console. backing tracks මම හරහා දෙනවා. මේ lap එකෙන්ද play කරන්නේ? මම backing tracks playback එක මෙතෙන් එන්නේ. ඒකෙන් මම සෙරාට ගහලා මම DJ console එකට vlog එකේ ඉන්නේ. Babe on the beat එක අපි දැන් යන්නේ gang. no ceiling No ceiling ගන්න. අපි නම් ready. Yes sir. shot එක අතේ.
උඩේ හිමාගත කැඩි කෙලි කෙලි බඩු ගොඩක් ගැදයි වදාගන්න අපි නම් සික් කඩාගන්න රැටි උනා මලාගන්න හදාගන්න බැරි උනා රලාගන්න ටුටා කිලෝ ගොඩක් යුතා ඇරන් දෙන එක. ඒක නෙමෙයි බං උත්තර දෙමිලා ඉන්නේ. No problem. හරිනේ? මේ ඉන්නේ මම ළමා ගන්න. හරි. එකක් දාගන්න. නැත්නම් ඔයාලට ක්‍රවුඩ් ඇහෙන්නේ නැහැ. මේ අනිත් පැත්ත අනිත් කන නේද? නෑ නෑ හරියට. හරි ඔබ දාගන්න එපා. සල්ජි. බ්‍රෝ මතකද ඔයාලට? මට තරිඳු මට කවුද කිව්වා තරිඳු බිම වැටිලා ඌට වැදිලා කියලා මං හිතුවා ඔබ තරිඳු කියලා බං අපේ GPS කාර්යයක් වැඩ නෑ අද. නෑ මං ඔබ දන්නවා GPS කියන එක තේරුම Global Positioning System. General Prostitution Section General Prostitution Solution හරි ඒක කෙලින්ම ගිහිල්ලා ගෙලින් දකුණට දාලා කෙලින්ම ඵලයන්. මචං කෙලින් යන්න බෑ වැලි ගොඩක්. කමන්නේ උත්තු ඵලයන් මේ රෙකෝඩ් කරගෙන තියාගන්න ඕනේ මෙමරි මේවා. උඹලා දන්නෙත් නෑ මේවා YouTube වල තියේ. Alright, update. මම දැන් මේ රෙඩි වෙනවා ලංකාවට ආයෙත් පිටත් වෙන්න. ඩුබායි වල ෂෝ එක ගහලා ඉවරයි. අර මම පේනවද දන්නේ ඩුබායි වල ෂෝ එක ගහලා ඉවරයි. Not bad. එලගිරි ෂෝ එක සුපිරි ආතල්ලක් ගත්තා. later on පොඩි කොසුරි යන්න වුණා as usual. දන්නවනේ ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් පොඩි සමහරට ෂෝස් ගහුවම දැන් එයාපෝට් එකේ ඉන්නේ. basically කලින් ආවා. මොකද කවුරුත් ෆෝන් එක ගන්නවත් කිසි දෙයක් නැහැ. so කලින් ඇවිල්ලා පොඩ්ඩක් කොෆි එකක් බීලා කෑම ටිකක් කාලා ෂේප් එකේ මලිය එනකල් මලිය 4 එනවා කිව්වා. එනකල් ඉඳලා අපේ වෙන කලින් ඉඳලා ෆ්ලයිට් එක ගත්තා ලංකාවට ගියා. උඩරින් සතුරා ගවා ගන්න පුළුවන්. වඩාසේ ලෝකී කවදාරි මම ඉන්න රටේ ලීගල් වුණා ප්‍රොපර් ගොවියෙක් වෙන්න. දැන් ඒක හරි නෙවෙයිනේ කරන්නේ. මම ළඟදී දැක්ක එකෙක් ඉන්නවා බ්‍රෝ US වල එන පොඩි අයිලන්ඩ් එකක් හරිද? දැන් after years and years of growth he has figured out a way that plants ටික ටච් කරන්නේ නැතුව automatically මූ grow වෙනවලු. මාර විදිහට හරි. ඒ කියන්නේ light switch කරන්න ඒවා මුකුත් ඕනේ නැහැ. ඌ ලස්සනට මේ බාන් එකේ පොඩි පූල් එකක් හදාගෙන හරිද? මේ ඌයි වයිෆුයි එතනට බලාගෙන ඉන්න ජොයින්ට් එකක් ගහගෙන ගස් ටික දිහා. ඔබ ලංකාවේ ගෙදර හදලා තියෙනවා. ඒක හොඳට හදලා තියෙනවා. බල්කනි නෑ නෑ. අවුවට දවල්ට දානවා බල්කනියට. රැට ගන්නවා සාල්. බර්ත්ඩේ වල Yeah. So very nice. මම මස් වලට දානවා තේ හදලා බොනවා ඔක්කොම කරන්න පුළුවන් හැටි කරයි. මස් වලට දානවා මස් මෙලෙක් කරවන්නේ. එහෙම වෙනවද? Not really. I don't know. මම එහෙම අහලා තියෙනින්ද මම දැම්මා. අපේ 100 දැම්මා ඉස්සර. මම එහෙම අහලා තියෙනින්ද මාත් දැම්මා වෙනවද මම. එහෙම තේරුන්නේ නැද්ද? බොරුවද? හැබැයි වදින්න නෑ වදින්න. වදින්නත් නෑ. තේ බිවා වදින්නෙත් නෑ බට්ටෝ මාර කික්කයක් කරනවා. තේ බිවා ඒක ඔක්සිඩයිස් වෙන්න ඕනේ බ්‍රෝ වදින්න. නැත්තම් වදින්න වැඩි වුණා වගේ සීන් එකක් කරනවා තේ එක කරනවා. මොන වෙනද? දැන් පවර් එකක් කරනවා පොඩි. ඒක නිකයි. It's like caffeine bro, like tannin. Maruwa? මට එකපාරක් නයිජීරියන් කාරයෙක් දෙයක් කියලා මම try කරලා බලුවා. ඒක නම් සිරාසීන් එක. විස්කි බෝතලයක් අරගෙන
ගංජා අත්තක් ගන්න ඕනේ කො බඩ් තියෙන අත්තක් Infuse කරලා. ඔව් ඉන්ෆියුස් කරලා තියලා තියන්න God bless you. මේකට එහෙම මොකක්ද අපේ වගේ දෙකම කවලා කරලා වැඩිලාදී මම අරක්කු ඉන්ෆියුස් කරලා තියෙන ඕන එක බෝතල් නෑ. මම කවදා ගංජා ඉන්ෆියුස් කරලා නෑ. මම ඌගේ බින්ද මේක කරලා බැලුවා ඒක තියෙන පොඩි ලල්ලයක් මම ඉන්ෆියුස් කරපු නැති බෝතල් නෑ. ඒක අරින්න. ඒ මෙහෙම කරන්න බෑ. ඒක වෙන මොනවද ඉන්ෆියුස් කරේ අම්මා සිනමම් කාඩමම් මම දකිනවා මේ දවස්වල වගේ Instagram එකේ ඉන්නවා ඩයල් එකක් බ්‍රෝ විස්කි හදනවා අර මේ සීනි කැටේ බර්න් කරලා අර අයිස් එක රවුන්ඩ් කපලා ඒ ගොඩක් කෙවුම් මසන් ඒව කරන්නේ අර වීඩියෝස් වලට බං. It's not the way to do it. It's like very bad. උඩ මේකක් තියලා සිනමන් එකක් පුච්චලා දුම ඇතුළට අරගෙන ඒ ඔක්කොම What's the point? නාට්‍යද නාට්‍ය. ඒක කරන්න ඕනේ විදිහක් තියෙනවා. බැලුවම හරි රස පාටයි ඒක බැලුවම ලස්සනයි. and they get so much views. මම දැක්ක ඌ බනානා සයිස් එකක් කැරමල් කරනවා. ඉතින් පයිල කරමු සීනි පොඩ්ඩක් ඔබලා ගන්න මගේ අර මස්තකදී පොඩ්ඩක් ගියාද අරක්කු කියන්නේ අරක්කුවේ අපේ මේ වගේ ගමන් යද්දි මේ පෙට්‍රල් එන්ජින් වැඩ කරන්නේ නැහැ ගියාවේ නැත්තම් අම්මා මේ අයියෝ ඔයානේ මාකොළ මාතාලේ මොකද වෙන්නේ cheers මල්ලි වම්මුණා මල්ලි හිටිය නඩ සයිඩ් එකේ ඩැල්ලේ ෂෝ එක ගානේ මට මාර්ගම යන්න ඕනේ ඒකයි මම ඒවත් එක්ක යන්න කොහෙන්ද මාකොළ කිරිමත් කර මුළු සරණ හැබැයි අම්මෝ අද නම් බෑ ආපු දවස් තුනක් විතර දැන් එක දවසක් ඕනේ මේ හාන්සියා මම ආපු දවස් දැන් හාන් ඉවන් Bebe. They had him here. See, okay, now they use a background. Itu dia kan ni. lah Iyo. Kalau ini mangga kalau dah lagi ni komen sama dia. අතාරින්න පාව ලැප්ටොප් බෝතල් තියෙනවා නෑ ඒක අවුලක් නෑ ඒක දෙන්න ඕක මම අරන් යන්න දීවා ඕකම ප්‍රශ්නයක් නෑ ඉතින් ඇඟේ බලන්න ඇඳුම් තියෙන්න ඕවා ඕක ඕනේ ඕනේ ඒක අවුලක් නෑ ඉතින් ඒක කිසියක් නෑ ඒක වැටුණා කියන්නේ එන කේස් අන්න ඒක අතුලට ගියාම ඒක ඇතුළට දාගන්න බැරුව අපි තුන්දෙනෙක් එකතුලා ඒක ඇතුළට දැම්මා ඒකනේ පොඩ අර ගියම නෑ ගියර එක දාන්න දෙන්න ගන්න ඕනේ හරි එහෙනම් බොයිස් එන අයින අපි 12 ඔව් මගේ හරි සෙට් වෙනවා අපි 12 අපි ඔක්කොම එකට දෙන්න මොකක්ද සීනේ නෑ දන්නේ ඔයා කියන්න ඉන්න ගන්න බොන්න බොයිස් Oh, go. Kita dah kiri baju le bol. Posta besu. මේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් මේ චතුවගේ යාළුවාගේ ස්ටුඩියෝ එක ටැටු ස්ටුඩියෝ එකට මොකද මේ ස්ටුඩියෝ එක නම සඳු ටැටු එකට ඇවිල්ලා ඉන්නේ ටැටු එකක් ගහන්න නෙවෙයි අපි එදා මේක ගන්න ප්‍රොමෝ ගන්න ගියා වගේ ප්‍රොමෝ එක ගන්න කරද්දී ගඩියක් ගන්නවා tell me something in Finnish that you tried to say what wrong word did you say So I tried saying, so I got this cool weapon, but I mistakenly said
I got this cool wings tree. Yeah. Finish. So it's like you have no wings tree. It's cool, but it's a hard language, you know, right? It's one of the hardest language in the world. So try to pick it, bro. Try to pick it because you will be one of them, you know. If you know the language even a little bit, see, it will come handy one day. Like see how you speak English, it's gonna come handy one day. Like that, pick a language, and you will thank me later. vlog එකට මේවත් දාන්න ඕනේ සාව. පාඩි කරා වැඩි වුණා වගේ. සිරාවට ඩුබායි වලින් ඉඳන් ඇවිල්ලා චතුව හම්බෙලා ඩ්‍රින්ක් එකක් දාලා පොඩි පාරක් ගහලා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මෙන්න මෙතන හරියනවා. මස්සිනත් එක්ක තව ඩ්‍රින්ක් එකක් දාලා පිරිසපත් දැම්මා. එච්චර තමයි. අනිත් දවසේ දෙන කිට්ට දවසේ ඉඳලා සේම වැඩි ඉන්නේ අම්මානක. කණ්ඩු so basically දැන් දවසක් විතර දවස් දෙකක් විතර ගෙදර දැන් ලෙඩ ඇති. ඒක ඉන්නවා ඊළඟට දැන් ලෙඩ සනීප කරගන්න වෑයමක් යොදද්දි ආන්ටි කෙනෙක් බත්තයක් ගෙනත් ඒ බත්තේ දැක්කම බොන්න හිතනවා. දැන් අපි බොන්න යනවා මහ වැස්සේ වීල් එක කරගලා යනවා. වහලා තියෙන බාර් එකකින් වැඩිපුර ගන්නක් තියෙන බෝතලයක් ගන්න. under the most weirdest circumstances. බොන්න එපා කියද්දි ස්වභාව ධර්මේ ඒ නොතකා යන ගමන අපේ. එතනින් තමයි කරුණම් කියන්නේ ඒ වාට. වඩු. වඩු ගත්තා. Craving satisfied. මහා වැස්සේ ඇවිල්ලා තින්නේ බොරු කියන්නේ නේ. මහා වැස්සේ ඊල් එක ඇවිල්ලා වඩු ගත්ත අසනීප කොට. Alright, so update on the health situation. දවස් 4ක් ඇතුළත දැන්ගේ උණ නම් බහැලා ඒ දේවල් නම් අඩු වෙලා තියෙනවා. නමුත් කැස්ස නම් බලු විදියට තියෙනවා. ඔන්න කැල පෙන්නන්න. so perform කරන්න හරි අමාරුයි. නමුත් කොහොම හරි ස්ටේජ් එක උඩ නැගලා ගහනවා. නිපුණේ නම මාව ගන්න ඊයේ කට්ටිය ඔක්කොම ගාල්ලේ ගියා. මම නම් ගියේ නෑ ඊයේ ත්‍රිස් කරා. ඉතින් දැන් ගිහිල්ලා කෙලිම ෂෝ එක ගහන සීන් එක තමයි ඉන්නේ. ඔක තමයි කතන්දරේ. ඔන්න අපේ නිපුණලාගේ වැඩ 12ට එනවා කියපු මිනිස්සු. 12ට එනවා කියපු මිනිස්සු දැන් වෙලාව 2:58යි. මූ තාම නෑ. යන්න මයනවා. ඇතුළට දාලා හරව ගන්න මචං ලේසි. මොකද කකුලට වෙලා තියෙන්නේ? මේ පෙරුණු ආව. මේකේ ලැප් එක දිනවා. මොකේද සම්පත? කොහොමද ඉතින්? කකුල පෙරුණා? දවුරු අද වාන්දර. ආන්ටි යනවා ආන්ටි. මේ සම්පත අඬු දිගයි නෑ ඉස්සරහින් ගියේ. නෑ ඔය යන්න ඔය. නෑ අපි ඩ්‍රයිව් කරන මල්ලි පොඩි බ්‍රෝ ඒ නිසා මට අරන් ෂුවර්ද? අම්මට සිරි දෙන්න යන්නේ. ඔය දෙන්නද? හෙලෝ. දැන් එකතු වී සිටින්නේ සුන්දර ගාල් පුරවරේ සමගයි 1000 උඹට ඇති වෙච්ච මේ ආතල්ලේ කිය ඉන්ට්‍රොඩක්ෂන් එකදී මොකද ෂෝ එක වෙන්නේ
ෂෝ එක කැරල්ල දකුණේ තියෙන දකුණේ පළවෙනි ෂෝ එකක් මම හොස්ට් කරන පර්ෆෝම් කරන පළවෙනි දකුණේ ෂෝ එකනේ. දැන් මම හොස් කරනවා. උඹ පර්ෆෝම් කරන පළවෙනි. මේ දින සමනල ග්‍රවුන්ඩ් ස්ටේජ් පදරම බෑලා ඉන්නේ. අම්මට ඉවර කරලා තියෙන්නේ උගුරටම. ඒ මිනිස්සයා කෙක් නේ යකෝ. කියලා හොත් බිවද නැද්ද කියලා අරනවා. එන්න ඕන. සයින් කො අල්ලගන්න කො ඒක තමයි ගන්න තිබ්බේ. ඒක අක්කත් බරයි හොත් ඔස්තාම්මා බෑලා බෑලා ඉන්නේ. ආ නියම ස්ටේජ් එක නියම. ඉත දිනෝ ඉතින් උඩ ගන්න බෑ. වඩ. අම්මට බෝඩරේ. ෂිට්. පිනක්. ඉවල් බලන්න වේ ඒක ටවඩිය ලෙඩ නැතුව හිටියන නියමයි ඈ. විපම් මේ සොට් එකක් දාගෙන මේ වගේ පොඩස ඉන්නේ පර්ෆෝම් කරනවා කියන්නේ ඔය බේස් එක කොහොමද බේස් එක? මොකද මේ මේ පැත්තේ ගල්ලා නෝ මාර පැත්තේ මට අවුල්. මම කියන්න ඕනේ දෙපාද? මයික් දෙකක් තියෙනවා. ආ. So I'll get you one. ටිකක් ටික්ස් අරගෙන කාටද දෙන්න. ෂෝට්. ඉතින් මොකද වෙන්නේ? වානම කියන්න සෝසක්. වානේ අදල්ලක ඉන්න ලංකාවට ඇවිල්ලා අම්මට සපත්තා තල බීගෙන මේ පාරම මම උදා බායක් විතර කෑස් වෙන්න නිදාගත්තා. ඒකෙන් පවුල හවස පානකන් ගත්තා. ඒකට තමයි කියන්නේ නැගිට්ටා අම්මර ඒකට තමයි කියන්නේ මැචුරිටි. maybe I don't know like I don't want to label things. ලේබල්. Maybe I was just tired. අද ලේබල් කරන්නේ. දැන් මම පොදාල මම ගියා චතුවලාගේ. Oh, ඇයි මේක කරේ? කැබලින් ගන්න ගිහිල්ලා. තාගත්ත නඩුව. ඉතින් කරගෙන යන්න බෑ ඉතින්. කැබලින් එන කල් ඉතින් දැන් අනේ මේ සාර්ථක භාගයක් කරගෙන ආවා. මේ සාදා මූ ඇවිල්ලා මේ සාදා Costa. You see this bag is coming from one direction. What you do? You see this bag coming from one direction. What you do? One direction, other direction. Sosa සින්දු දාන්න. සින්දු දාන්න. නෑ ඕකේ නෙමෙයි සෝසා. මොකද වෙන්නේ කියන එක දාන්න. මොකද වෙන්නේ? මට ආන්න ඕනේ මේ සින්දු විතරයි. ඒක කැරි සින්දුව. ඌ බේස් ගන්නවා අපර මම ওই සෙට් එකම ජයිච් එකේ හිටන් එකේ තියන් හිටියා. බලන්න. ඒක හරි උන් දඟලලා කරලා ඉන්න ඩයල් නෑ බං. නෑ හැබැයි උඩ ඇරියස් තියනවා. Cooking up dope in the Uzi. My homies are bad and roses. We got thudders and 100 rounds too. ලහුකයි බෝතල් දෙකක් තුනක් ගන්න ඕනවා. ගෙනියන්න අර ඕල් රිසර්ව් වනම් මන. ඒක තමයි ප්ලෑන් ඉතින්. අපි මේ ටර්කි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ ඉස්තාන්බුල් වල. මේ මිස්ටර් චතුවා දැන් අපි නැවතත් නිවස කරා යනවා ෆින්ලන්ඩ් වලට. ලංකාවට එන්න නම් අගෝස්තු බෙහෙත් වලට දැනට දන්න තරමින් ෂෝ එකට එමුනේ මොකක්ද කියලා හැමෝම දන්නවා. හරිද? මේ සුපිරි සවක් ගත්ත ෂෝ එකේ. ඒක එහෙම ඊට පස්සේ දැන් ඉදිරියේදී තව දවස් දෙකකින් ඉතාලි ෂෝ එකට යන්න තමයි ප්ලෑන් එක. පොඩි පාර්සලයක් ගන්න කියලා ආවු. කැරි කුකුල එක්ක සෙට්ටු නෙවෙයි. මුළු කුකුලෙක් ඉන්නවා මෙතන. ඊපස්සේ අපි දැන් පොඩි ගන්නද? නිකම්ම මස් කන්න බෑ. අටකැස්මක් තියෙන්න ඕනේ. ඒවා ගන්නවා. වාව් එකක් තියෙනවා. ඔව් නියම වාව් එකක් තියෙන දැන්
අරමෙන්ට දාගන්න සෝඩඩිය යන්න ඕනේ ඕනේ නැහැ නම් චීස් හොරාට ගහන්න තියෙන සෝස් එක වගේ ඔව් beautiful very beautiful time උත් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ ලබුවා තව ටිකක් අරක් හොලා ගන්න පුකුල උඩට අරක කියලා ජෝස් කියලා good morning හැමෝටම so ඊයේ තමයි ෆින්ලන්ඩ් වලින් ඉඳන් sorry ලංකාවේ ඉඳන් ෆින්ලන්ඩ් වලට ආවේ basically ගෙදර ආවේ එන රෑ වෙලාවේ නිදාගත්තා මචං හවස 5 ඉඳන් උදේ 5 විතර වෙනකල් හවස 3 ඉඳන් උදේ 5 වෙනකල් අද දැන් කායික software update කරන්න තියෙනවා හෙට ෂෝ එක ලෑස්ති වෙන්න තියෙනවා හෙට උදේ 7 මාට යන්න ඕනේ ෆ්ලයිට් එක එයාපෝට් එකෙන් ගන්න ඕනේ ඒ කියන්නේ අඩු ගානේ 5 මාට ෆ්ලයිට් එකේ ඉන්න ඕනේ කැරිම මහන්සි එකට පණ නැහැ පොඩ්ඩක්වත් මේ වැඩත් කරගන්න ඕන හින්දා යනවා මිසක් නැත්තම් යන්නේ එකෙන්ම මේ කාර් එකේ software එක update කරන්න තියෙනවලු brakes and මොනවාද වගුරක් මේ සෝ ඒකට යනවා update එකක් දෙන්නම් දිගටම vlog එක කරන්න කියලා බලමු මොකද එක දවසක් විතරයි ගෙදර ඉන්නේ හින්දා බලමු මේ පාර පත vlog එකක් දායි සමහරට we'll update you soon all right guys තවත් සුන්දර දවසක් another beautiful day in Helsinki airport දැන් මම මිලාන් කරා ගමනක් යනවා මේ ෂෝ එක ඇවිල්ලා තියෙන්නේ වෙරෝනා වල ඉටලි වල මිලාන් වලින් බහලා ඊට පස්සේ 2 hours drive එකක් තියෙනවා basically show එක ඇවිල්ලා hip hop show එකක් නෙමෙයි a very mainstream show ගොඩ mainstream artists ලා ගහන show එකක් ඉතින් මම හිතන්නේ දෙවෙනි හරි තුන්වෙනි පාර මම මෙහෙම show එකක් ගහන්නේ first time මම ඩුබායි වල ගහුවා ගයන් පෙරේරත් එක්ක දෙවෙනි එක ඔයාලා බලන්නේ රොමේනියා වල රූකාන්තලා ඒ සෙට් එකත් එක්ක ගැහුවා මේ third time මේ ගහන්නේ මම දිනේෂ් ගමගේ කයිස් සහ නිසල ඉතින් chef band එක තමයි බෑක් කරන්නේ different experience වලත් කාලෙකින් ඉතින් එහෙමයක් සෙට් වෙච්ච හින්දා try කරලා බලනවා අනික මගේ කැටලොග් එකේ hip hop වලින් එළියට ගියපු සින්දු ගොඩක් තියෙනවා so එච්චර අමාරු වෙන්නේ නැහැ crowd එකත් එක්ක engage වෙන එක right now I'm about to eat one of my favorite things in Helsinki airport මම හසම කෑමක් කන්න දැන් මෙතනට සෙට් වෙලා ඉන්නේ මම Helsinki වලින් යුරෝප් ටුවර් එකක් ගියා අනිවාර්යයෙන් මේ hot dog එක කනවා government hot dogs කියලා සුපිරි පාර මේක මේක නොකා මම ටුවර් එක යන්නෙම නැහැ another mukbang video mukbang whatsoever yes come on toppings together Good morning, ladies and gentlemen. KLM flight KL1240 to Amsterdam will shortly be ready for boarding at gate 19. We are using self-boarding gates on this. ගියපා ජූනියර් ක්‍රිස්ටලාගේ මියුසික් වීඩියෝ එකට ආවෙන් පස්සේ මම හිතන්නේ මම අවුරුදු දෙකකටත් වැඩි ෆස්ට් ටයිම් මේ ආයේ කාලෙකට පස්සේ ඉටලිය එන්නේ මල්පෙන්ස් එයාපෝට් එකේ ඉන්නේ මල්පෙන්ස්ද කොහොම නැෂුවා මොකද වෙන්නේ ඉතින් කාලෙකට පස්සේ ඉතින් මේ අපේ සිතුමා ඉන්නවා කවුද ඉන්නේ බෑන්ඩ් එක ඉන්නවා වෙරෝනා ප්‍රැක්ටිස් මේ ඔයයි මයි කවුද මේ ඉමානුද ඉමානුත් අර අවුන්ඩ් එකට මේ යාළුවෙක් අපි තුන්ගලට දදින්න තියෙන්නේ අපි තුන්ගලට දදින්න තියෙන්නේ ඔව් like කයිසකෝ හයිස කොහමද කියන ඌ අතනන් දෙන්නේ ඌ අරන් දෙන්නේ කොහෙද කයිසව වෙරෝනාද ඔය දැන් ඌ කොහෙද ඉන්නේ ඌ ඉන්නේ මිලාන් ඒතර ඌ අරන් යන්නේ අපි අරන් කියන්නේ රියසල් එකද හයිසට රියසල් එක එපා කිව්වා ඒතර ඌ එන්නේ වෙරෝනා වෙරෝනා එනවා හෙට උදේ යන්නේ ඒතර අද අපි ඉන්නේ කොහෙද අද මිලාන් අද අපි මිලාන් ඉන්නේ ඔව් I see මෙහි නෙවෙයි බං මෙහි ඉතර නෙවෙයි දැන් ඔබ කියන්නේ ඉස්සරම උඩට නෝටිස් එක දන්නේ නැහැ ඉස්සර මම අපි
දැන් අපි ගමු අවුරුදු 5 පස්සට ගිය කාණ්ඩයක් 3ක් වුණා. 4ක් විතර පස්සට ගියේ. ලංකාවට ගියාම කොල්ලෝ මොනවා. අමුවත් පොඩි ඔයිල් ටැග් ගන්නවා. දැන් එහෙම කැරියෝ ගමු ඕකේ. දැන් සීට පොඩ්ඩක් හරි දිනවා. Policía culpa, si como que quise salir por un bambu. El vivo que para en el carga, no te asustes a tener rando. El paso de chile, de tipo que para de trado, extra speed. Mama que woman kid, the air on the feet, the track, I have the deal. Double camera, the act, the shoes, and the night, the focus, second thing, I'm big. The moon, the heat, I'm the night, you can say I'm at the night, or I'm the night. I'll be calling my day that lost is more. Better when Jesus is gasoline. And do මොමනේ බා සතිය ගිය සතිය ඉරිද හරියටම කිව්ව ටෙන්ට් එක ගහන්න ඊළඟ මේ සතියේ තුන් පාරක් ඉවර මෙතන නැති ඊයේ G, what up, G? මොකෝ වෙන්නේ? Hello brother, nice to meet you. කොහොමද? කොහොමද ඇස් දෙපෙන්නනවා? හම්මා. හම්බයලා ඉන්නේ. Sunglass. මේවා තවම උදේ නමස්කාරයි. Sunglass එකක් ඊට පොඩ view ආ. මෙහෙම ගන්න මෙන්න මෙහෙ තියාගත්තා. මොකද නේද? මම ඉස්සරහින් ඉන්න. guys Stop. සීසරේ යනකොට මම කොයාර ඉඳලා ගිහලා මේ සීසරේ යට මුන්නට එනවා කියලා. ප්‍රවේත් සෙක්ටර් එකේ බෑමකට මෙයාගේ රීසන්ලි සීන් එක තමයි බෑ. ඔයාලගේ වෙඩින් එකේ view. මම මෙයාව මරාගෙන කරනවානේ. අර අසරණ වෙලාවක ඉන්න සීන්. ඔව් යා. ඔබ දාන්න අම්මෙන් දාන්න. අම්ම අයි මිනිස්සුගේ සමහරට කියන කතාව. ඒක නෑ ෆුල්. නෑ අරක තියලා අමතක වෙනවනේ. අරක දිනවා ෂොට් එක දාගෙන ඉන්නවා. කියන මොනවා කියනවද මන් දන්නේ. මම තනාව. ඒක හොරාට දීලා ඉන්නේ. අර සින්දු එනම කිරිවා දිනවා. කාමරේ රෙඩි තියනවානේ අමුතු එයා කම්මට උඩ මම අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගානේ උත් අම්මට. බ්‍රෝ මම කාර් එක දැන් මම කාර් එක නවත්ත මේ මෙයාව ගන්න ගිහලා හරි මට දැන් ඉන්න මම බලාගෙන ඉන්නේ ඒක බිල්ඩිමක් තිබ්බ මේ සයිඩ් එක හරිද ඉස්සරහින් කොල්ලි හරිද දැන් ෆුල් නිල් පාට ජම්ප් සූට් එකක් ගහලා ඒක සෙල්ලම ඔය බඩනලා ආවම සුබිරි සින්දු ඒකින් එක කෙල්ලේ වන්න නම් මාස වීලි මං අයියේ මගේ වයිෆ් ඒ වයිෆ්ද ඔන්න දැන් යුරෝප් පොඩි දැන්ව පොඩක් ගියවොත් යුරෝප් ඇඳගෙන එහෙම ගමුනේ. අපි ඇවිල්ලා ඉන්නේ යුරෝපෙට. යුරෝපෙට ඇවිල්ලා ඉන්නේ නුවරින් ඇවිල්ලා තියෙන්නේ. Mom, I'm married. I'm married. කොහොම හරි ආවා. නුවරින් යුරෝප් ආව කියන්නේ at least නේ පොඩි හරි එකක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු එකක්. අපිට බ්‍රෝ තේරුන්නේ නැති වුණාට මම දැක්ක මේ ළඟදී පොලිය දාලා දිනවා. මේ පොඩි ස්ටේටස් එකක් නෙවෙයි නිකන් පින්තූරයක් ෂෙයා කරලා දිනවා. ඒකේ තියෙනවා your normal day is somebody's dream. Which is very true bro. ඔයා හිතන්නේ ඔයා නිකන් ඔයාගේ මේ ජීවිතේව පෙන්නලා හරිද? මේ ජීවිතේ ට්‍රේඩ් කරන්න කැමති කී දෙනෙක් ඉන්නවද කියලා ලෝකෙ කී දෙනෙක් අත උස්සයිද බ්‍රෝ? ඒක ඇවිල්ලා Costa is spreading wisdom by Costa episode එකේ ඉන්නේ අපි. wisdom by Costa. ඒක මොනවාද family? අර දිනේෂ් ගමේකට ගියා දුන්න මොනවාද මේ marriage life. එතකන් ගෙදර ගියාම මරා ගන්නවා. අපි alcohol ගැන කතා වුණා. alcohol හොඳ ඇත්තනවා. good හොඳ subjects. ඒ වගේම ලෙඩ්ඩු අම්මට බෙහෙත් එක ගන්න. බෙහෙත් තියෙනවා. කොඳු කාර්යෝ කාස රෙඩ්ඩු. සිරාවට කතා කරලා වැඩක් නැහැ. නියම බුලට් එකක් ඉන්නේ නැහැ. All right. Full European vibes, huh? Full. මේ අවස්ථාවේදී අපි දැන් ෆයිනලි සවුන්ඩ් චෙක් කරේ යනවා. යන්නේ නැහැ කියලා හිතපු එකට යනවා දැන්. ගිහිල්ලා නැවතත් ඇවිල්ලා ඇඳුම් ටික චේන්ජ් කරලා ෂෝ එක ගහනවා. අද මිතින් ගෙදර යනවා.
එදා ඇදි වෙරෝන නගරේ L'Austria Cavanno. No. Ah, yeah. L'Austria. Cavanno. Hold up. Yeah. මා ඉනිසලා යන්නේ අද රොක් කරනවා අද රොක් කරනවා එකෙන් එරෝනා 10000 සතුරු කරලා අපිත් සැපක් අරගෙන ෆුල් ආතල්ලා ගන්න සෙට් එකම ඔයාලට සැපක් දෙන්න යන්නේ yes thank you show yes after a successful show එක ගියුවා කැරි පාර සුපිරි සබත් දැම්මා something I've been noticing is that like mainstream shows ගහද්දී it's like mainstream shows I always doubt it bro mainstream shows මට හැමදාම මට හිතෙන්නේ මේක රෙවෙන්ඩ් තමයි යන්නේ කියලා but mainstream shows ගහද්දී ඇත්තටම කැරි ආතල් මොකද මට මගේ සින්දුරි ගන්න පුළුවන් බඩනලා බලවලපි මේ සෙට් එක ගහන්න පුළුවන් බඩනලා ගම්මානේ ඒ සෙට් එක දැන් හිප් හොප් ෂෝස් වල ගහන්න බෑ so මට මේ ටික ගහන්න පුළුවන් දැන් mainstream shows වල විතරයි so in a way it's fucking nice so ඒක තමයි scene එක කැරිම ෂෝ එකක් ගහුවා කැරි ආතල්ලයක් ගත්තා හොඳ මිනිස්සු ටිකක් හම්බුණා ඒක තමයි සබ කියන්නේ so සතුරුවන්ත සිතින් දැන් ගෙදර යනවා